ඉතින් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා මගේ ආදරණීයන් හැමෝටම. හවස තේ එකක් බොන්න කට අවිස්සලා යන්න අපේ රසට සැරට මාළමිරිස් පිරවුමක් හදාගන්න මං යන්නේ. මේ දවස්වල වැස්සත් එක්ක දිනිත් ටිකක් අසනීපයි. එයාට වුණුවෙන් සැරට කන්න මේ කෑම එක හොඳයි කියලා මට හිතෙනවා. දිනි ආසයි මාළමිරිස් මෙහෙම හදලා කන්න. මාළුමිරිස් පිරවුමට මාළු ටිකක් ටෙම්පරාදු කරලා ඒකට තම්බලා පොඩි කරගත්ත අල එකතු කරලා ටිකක් සැරට මිශ්‍රණයක් මං හදා ගන්නවා. මාළුමිරිස් කරල වෙන්නෝ වෙන්න කට් එකක් දිගට දාලා ඇතුළේ මිරිස් ඇට ටික ඉවත් කරලා මං හදාගත්ත මිශ්‍රණය පුරව ගන්නවා. පාන් පිටි වලට රසායන ලුණු බිත්තරයක් එකතු කරලා මං හදාගත්ත බැටර් එකේ මාළු මිරිස් ටික දාලා බිස්කට් කුඩු දවටලා ගැඹුරු තෙලේ වැද ගන්නවා. මිල්ක් මේඩ් දාලා රසම රස කහට ටිකක් වැඩිපුර තියෙන රස කිරි එකකුත් මං හදාගත්තා. අපි යමු මේක දෙනීට දෙන්න. දිනීට තේ එක දීලා මං මේ ගමම්ම ඩිනර් එක හදාගන්න ලෑස්ති වෙන්නේ. මම බීෆ් නූඩල්ස් එකක් හදාගන්න යන්නේ. ඒක ලේසි සහ හරි රසයි. මං නූඩල්ස් එකට සෝස් එකක් හදාගන්නවා. සෝයා සෝස් මේස හැඳි 2ක්, ඔරිස්ටර් සෝස් මේස හැඳි 1ක්, තක්කාලි සෝස් මේස හැඳි 1ක්, සීනි තේ හැඳි 1ක් එකතු කරගෙන මම සෝස් එක හදා ගන්නවා. වතුර ටිකක් රත් වෙන්න තියලා ලුණු ටිකක් එකතු කරලා මම නූඩල්ස් ටික තඹ ගන්නවා. මස් ටිකට රසායන ලුණු ගම්බිරිස් කුඩු ටිකක් එකතු කරගෙන හොඳින් කලවම් කර ගන්නවා. පෑන් එක රත් වෙද්දි මම තෙල් ටිකක් දාලා තෙල් රත් වෙද්දි මස් ටික එකතු කරගෙන හොඳින් බැද ගන්නවා.
මස් ටික තැම්බෙන්න ටිකක් වෙලා යනවා. මං හොඳට රන්වන් පාට වෙනකම් බැදෙන්න දෙනවා. මස් ටික රන්වන් පාටට ආවහම මං චොප් කරගත්ත සුදු ලූණු ඉඟුරු ටික එකතු කරගන්නවා. ඊට පස්සේ බීලෝණු ටිකක් කැරට් එකතු කරගෙන හොඳින් කලවම් කරගන්නවා. මන් ටිකක් රස වැඩි වෙන්න ගෝවා ටිකකුත් එකතු කරගන්නවා. රසානුව ලුණු, ගම්මිරිස්, කෑලි මිරිස් ටිකක් එකතු කරගෙන තෙම්පරාදු කරගන්නවා. ලීක්ස් ටිකක් මං එකතු කරගෙන කලවම් කරලා නූඩල්ස් ටික එකතු කරගන්නවා. වැඩි ගින්දරේ නූඩල්ස් ටික කලවම් කරගන්න ඕනේ. මං හදාගත්ත සෝස් එක එකතු කරලා හොඳින් කලවම් කරලා වැඩි ගින්දරේ විනාඩි 2-3ක් ටෙම්පරාදු කරගත්තාම හොඳටම ඇති. මගේ විදිහට අපේ ගෙදර අපේ රසට ටිකක් සැරට බීෆ් නූඩල්ස් එක හැදුනේ මෙහෙමයි. දිනි කැමලාස්ටි රස මතකාරා නායමත් වන ගහනකම් සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න ගෙන් එන්නම්.